යවන්නේ මීටර 10ක් විතර යවන්නේ. ඒකින්ද ඉනි ඔය මෙහෙන් යන්නකො. පොඩ්ඩක් ඔය නතර වෙන්න ඔය පැත්තේ. අපිට තේරෙනවා දැන් මෙතන මැද්දෙන් ඔය අම්මා ඕම දැම්මොත් එහෙම පිටිපස්සේ කට්ටිය කෑ ගහනවා. හැබැයි ඔයගොල්ලෝ බලන්න මේගොල්ලොත් එක්ක කතා කරලා ඉස්සරහා පස්සේ කට්ටිය මුකුත්ම කියන්නේ නැත්තම් අපි කැමති ඔයගොල්ලෝ එනවා නම් පොලිමට. එහෙනම් පොලිමියද්දි හිමීට කට්ටිය එකතු වෙමු. හොඳේ හිමීට. අපගමසිත පැමිණි නන්දාවතුන් යන අය ආතන්දර නන්දා ප්‍රචාරක රථය ළඟ අපේ බලාපොරොත්තු
ආවා ඉතින් අද උදේ තමයි ආවේ 4:00 බස් එකේ. කොහෙන්ද? අපි එප්පාවල. අපි පුතාලා දෙන්නයි මායි 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. බලාපොරොත්තු වෙනවානේ. ඊයේකට කිව්වා බලන්නේ. හරි ආවා ඉතින් කොහොමද? මෙහෙත් බලන්න පුළුවන් කියලා හිතාගෙන ආවේ. අපි එන්න ලෑස්ති වෙලා සල්ලි බැඳලා ඉන්නකොට මහත්තයා අපිට මේ එහෙම දැනගන්න වුණා. ඊට පස්සේ ඉතින් බස් එකකට සල්ලි බැඳලානේ නතර වුණේ නැහැ ආවා. ඉතින් දැන් අපිට බලන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. බුදුන්ගේ සරණයි කියලා අපිට පුළුවන් කියලා හිතුණා අපිට. පුළුවන් ඊයේ රෑ ආවේ. ඔව්. ඉඳලා බලලා තමයි යන්න වෙන්නේ. මෙච්චර දවසක් හිටියේ පිටායට බලන්න දෙන්න අපි මෙච්චර කඩු ගණාවේ ළඟ ඉඳලත් අපි අද තමයි ආවේ. ඒත් අපිට ඉන්නකොට හිතනවා මේ අපිට තාම බලන්න යන්න අවස්ථාව ලැබෙයිදෝ කියලා සෙනග අඩුවේ කියලා. ඒත් නෑ වගේ උනට ඉඳලා බලලා දවස් 10ක් හරි ඉඳලා බලලා යන්න ඉන්නවා කියලා තමයි ආවේ. ඒ රජයෙන් කිව්වට ඉතින් අපිට ඒ කොච්චර කිව්වත් අපිට බුදුන් බලන්න එන්නම තමයි අපිට හිත කියන්නම කියලා තමයි ආයේ වැඳලා යන්න. ඇත්තටම හිතේ තිබුණා එන්න. ඒ වුණාට මේ ගැන අහනකොට ආපහු අපිට කිව්වා මෙහෙම හරි මේ සෙනග ඉන්නවා එහෙම කියලා. ඒ වුණත් මේක අපේ අර හිතේ තිබුණ අදිෂ්ඨානේ හින්දා මන් දන්නේ අපිට ෂණිකව ඇති වුණ සිතුවිල්ලක් මත ඉතින් ආපහු දෙරණෙන් බලනකොට ඇත්තටම ඊයේ හරි සතුටක් හිතුණා. එන්නම හිතුණ ඇරෙන්න ආපහු පස්සට නම් යන්න හිතුනේ නෑ මොන හේතුවක් උඩවත්. ඒ තරම් අපි ඇත්තටම අපි ඒ වෙලාවේ තමයි එකතු වුණේ. හරි සතුටුයි. කියන්නේ එන්න ලැබීම ගැන සතුටුයි. ඉතින් දල්දා වහන්සේ වැඳ පුදා ගන්න අපිට ලැබෙයි කියලා අපි හිතනවා ඇත්තට. ඒක ඇත්තටම අපි ඒ ගැන බින්දුවක්වත් හිතන්නේ නැහැ. තියෙන පයක් ගානේ අපි උන්වහන්සේ සිහි කරගෙන මේ ගමන යනවා ඉදිරියටම. ඇත්තටම හරි සතුටුයි. අපි වැලිමඩ ඉඳලා ආවේ. ජීවිතේ නැති වෙලා ගියත් කමක් නැහැ කියලා මේ හොන්තු වෙනින් අපි ආවේ. කාලයකට පස්සේ හම්බෙච්ච chance එක අපිට දළදා වහන්සේ වැඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි එන්න ප්ලෑන් කරලා තිබ්බේ මේ දවසේ. ඒ හින්දා අපි ආවා. හැබැයි ආවට පස්සේ ගොඩාක් සෙනග ඉන්නවා කියලා අපි දැක්කා. පස්සෙන් කිලෝමීටර් 8ක් විතර වුණත් අපි යන්න බලාපොරොත්තු වෙනවා මේ දවස් 2-3 වුණත් මේ ඒ කට්ට කාගෙන හරි දළදා වහන්සේ වැඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නෙළුව. අපි ඉතින් වැඳගෙනම යන්න නතර වුණා. අපිත් එක්ක ආපු 6 දෙනාම ගියා. අපි ඉතින් වැඳගෙනම යනවා කියලා අදිෂ්ඨාන වුණා මේ සතියෙම ඉඳලා හරි වැඳගෙනම යන්න අපිට ලැබේවා කියලා. කියලා තිබුණාද? ඉතින් දැනුවත් කරා. එතකොට අපි සල්ලි බැනලා වහනවද? ඉතින් අපි මුදල් දුන්න නිසා ආවා. ඉතින් හුඟා කමානේ තමයි මේ ආවේ. දැන් ඉතින් කිලෝමීටර් 7-8ක් ඇවිදලා තමයි පොලිමේ කෙලවර හොයාගත්තේ. හොඳයි බුදු සරණයි. බුදු සරණයි තමයි ඉතින් අනිනවා. හුඟා මහන්සියලා ඉතින් නෝටිස් එකලා බලලා දිනවා. තව ඔක්කොටම බලන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.